ඔයා හිතාගෙන ඉන්නේ දියවැඩියාව වගේ බෝ නොවන රෝග අපිට මේ වයසට ගියපුවාම හැදෙන ලෙඩ රෝගද කියලා. වයස ඇත්ත අතර තියෙනවා. හැබැයි දැන් මේ දියවැඩියාව වගේ බෝ නොවන රෝග අපිට තරුණ අය අතර බහුලව හම්බ වෙනවා. ඊට පස්සේ දරුවන් අතර විශේෂයෙන් පාසල් දරුවන් ගත්තොත් ඒ අයගේ ප්‍රී ඩයබටික් අර දියවැඩියාව හැදෙන්න පාර කපාගෙන එන බවක් අපිට පේනවා. එතකොට මේක හෙට දවසේ නෙමෙයි අද දවසේ ලංකාවේ මේ ලෝකේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ ගැන කතා කරන්නේ බොහොම සුවිශේෂී දවසක් වෙනුවෙන්. ඒ තමයි අප්‍රේල් 7ට යෙදිලා තියෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන්. එතකොට 2026 මේ අවුරුද්දේ ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව තමයි Together for Health Stand with Science කියන කතාව. අපි එකතු වෙලා සෞඛ්‍ය වෙනුවෙන් පෙළ ගැහමු. සෞඛ්‍ය තුල වැඩ කරන අපේ කණ්ඩායම, ඒ වගේම ඔබ, අපි හැමෝම එකතු වෙලා මේ රෝග පීඩා අයින් කරන්න පෙළ ගැහෙමු. ඒ වගේම සයන්ස් එකත් එක්ක, නිවැරදි දත්තත් එක්ක අපි මේ රෝග පිටු දැකීමට පාලනය කරන්නට අපි උත්සාහ කරමු කියන කාරණේ. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්නම් දියවැඩියාව ගැන බොහොම ප්‍රැක්ටිකල් දේවල් ටිකක්. දියවැඩියාව හැදුනොත් කොහොමද වළක්වගන්නේ? මොන විදිහටද ඔයා පරිස්සම් වෙන්න ඕන දියවැඩියාව හැදෙන්න කලින්? මේ කාරණා ටික අද දවසේ මම ඔයාලත් සමග බෙදා ගන්න හිතුවා. අපි දියවැඩියාව ගැන සයන්ස් බේස් තොරතුරු කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් ඔයාලා දන්නවා ඇඟේ සීනි මට්ටම, බ්ලඩ් ෂුගර් ලෙවල් එක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙනවා කියන කාරණේ. එතකොට මේ සාමාන්‍ය මට්ටමේ පවත්වා ගන්න අපේ ශරීරයේ ප්‍රධාන හෝමෝනයක් බලපාන මේ තමයි ඉන්සුලින් හෝමෝනේ. ඒ ඉන්සුලින් හෝමෝනේ හරියට හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්සුලින් හෝමෝනට ප්‍රතිරෝධයක් වෙනවා. මේ වගේ කාරණා හින්දා තමයි තාක්ෂණිකව මේ කාරණේ අපේ ශරීරයේ හැදෙන්නේ. දැන් ඔබ වයස අවුරුදු කීයක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද කියලා හිතන්න බලන්න. දැන් කාරණේ තමයි ඉස්සරට වඩා අපි වැඩියෙන් ජීවත් වෙනවා. මම ඒක වෙනම දවසක ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඒ ජීවත් වෙනවා වැඩි වෙනකොට අපිට දැන් මේ බෝ නොවන රෝග තමයි වැඩියෙන් හැදෙන්නේ. අපි කවුරුත් කැමති නෑ ඇඳට වෙලා අවුරුදු ගණනාවක් ඉඳලා ඉවරලා ජීවිතේ හැර යන්න. අපි කැමති අපේ අන්තිම මොහොත දක්වාම නැගිටලා වැඩ කරන්න. ඉතින් ඒ දක්වා ඔබට බොහොම කාර්යශීලීව වැඩ කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි අපි කතා බහ කරන්නේ. මොකද සීනි කියන එහෙම නැත්නම් දියවැඩියාව කියන කාරණේ අද බොහෝ දෙනෙක් අතර තියෙනවා. මම ආරම්භයේ මතක් කරා වගේම. සාමාන්‍යයෙන් වැඩිහිටි අය බොහෝ අය අතර තියෙනවා. පවුලකින් එක්කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ දියවැඩියාව ඇති. එතකොට අපිට දැන් හමු වෙනවා මේ තරුණ ප්‍රජාව අතර දියවැඩියාව එන්න වැඩි වෙනවා. දියවැඩියාව වගේ මෙතනින් එහාට ගිහලා තවත් බෝනවන රෝග, හෘද ආබාධ, රුධිර පීඩන, අධික රුධිර පීඩන මේ වගේ දේවලුත් හමු වෙනවා. හරි. එතකොට පුංචි දරුවන්ටත් මේ දියවැඩියාව හැදෙන්න පාර කපාගෙන යනවා. මේකට හේතුව තමයි අපේ ජීවන රටාවේ සිදුවුණු වෙනස්කම්. ඒ දේවල් ඔබට අඩු වැඩි වශයෙන් ඔබේ ජීවන රටාව සකස් කරගන්න ඔබට හැකියාව තියෙනවා. අපි කතා කරමු මේ පිළිබඳවත්. අපි බොහොම සෙඩන්ටරි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරනවා. දවස පුරා වාඩි වෙලා ඉන්නවා. කාර්යාලයේ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ආහාර වේල තුල සීනි අන්තර්ගත වෙනවා. අපි ගොඩාක් සීනි කෑම කනවා. කාබෝහයිඩ්‍රේට් ගොඩාක් කනවා. ඒතකොට අවශ්‍ය ටික විටමින් ටික, නියුට්‍රිෂන් ටික අපිට අවශ්‍ය අනිකුත් ප්‍රෝටීන් වර්ග ටික ගන්න අඩුයි. ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්නවා. එතකොට අපිට දියවැඩියාව හැදුනම හරියට පාලනය කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට විවිධ ගැටලු ඇති වෙනවා. විවිධ සංකූලතා ඇති වෙනවා. අපි කතා කරන්න ඕනේ දියවැඩියාව හැදුනම නිරෝගීව ඉන්න, බොහොම ෆිට් එකේ ඉන්න පුළුවන් කොහොමද කියන කාරණේ තමයි අපි කතා කරන්න ඕනේ. හැබැයි හරියට පාලනය කරගත්තේ නැත්නම් ඔයාලා දන්නවා ටිකක් කල්යද්දී ඇස්වල පෙනීම නැති වෙලා යනවා. ඇස්වල විවිධ ලෙඩ එනවා. ඊට පස්සේ වකුගඩු වල ගැටලු ඇති වෙනවා. ඊට පස්සේ හෘදයේ ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ අංශභාග තත්ත්ව වගේ එන්න පුළුවන්. ස්නායු වලට ගැටලු වෙන්න පුළුවන්. මෙහෙම බැලුවාම ඔයාගේ හිස ගැස්ස ඉඳලා කකුලේ නියපොතු දක්වා ගොඩාක් ප්‍රශ්න හැම තැනටම මේ දියවැඩියාව නිසා ගැටලු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ දියවැඩියාව හරි විදිහට පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා ප්‍රොපර් ෆලෝ අප් එකක්, හරි විදිහේ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ වෛද්‍යවරයාත් එක්ක හරි දේවල් කරන එක. හැබැයි අපි හරි විදිහට ෆලෝ අප් එකක් හදාගන්නේ නැහැ. අපි සමහර විට වැරදි දේවල් අපි පාවිච්චි කරනවා. වැරදි ආහාර වර්ග, වැරදි එක සෝෂල් මීඩියා වල තියෙන මෙන්න මේ දවස් 3න් හොද කරනවා නිට්ටාවට නේද? ඒ වගේ දේවල් පස්සේ දුවන්න ගිහිල්ලා දියවැඩියාව උත්සන්න වෙලා අපි ගාවට එන ගොඩාක් දිනෙක දැන් මේ
ලංකාවේ ඉන්නවා වෛද්‍යවරු ගොඩාකට මේ අත්දැකීම් තියෙනවා. සමහර අය තනියෙන් ප්‍රතිකාර ගන්න උත්සාහ කරනවා. මම දන්නවනේ බෙහෙත් කියලා. හැබැයි අපේ අරමුණ තමයි ඔබේ රුධිර සීනි පාලනය කරන එක විතරක් නෙමෙයි. ඔබට තේරෙන්නේ ඔබේ රුධිර සීනියගේ හොඳයි කියන එක. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔයාගේ ශරීරයේ සංකූලතාවයන එක වළක්ව ගන්න එක. සංකූලතාවක් මුලින්ම අඳුනගෙන ඒකට ප්‍රතිකාර කළ එතනින් එහාට සංකූලතාව තව ඔඩු දුවන්නේ නැතිව වළක්වා ගන්න එක තමයි අපේ අරමුණ. එතකොට ඒ කාරණයට ඔබේ සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. ඒක තමයි together කියලා කියන්නේ. අපි එකතු වෙලා together for health මේ සෞඛ්‍ය නිවැරදි මාවතට ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මොනවද අපිට කරන්න පුළුවන්? පළවෙනි කාරණේ ඔබට දියවැඩියාව තියෙනවා නම් ඔබ නිසි විදිහට පරීක්ෂණ කරගන්න ඕනේ. පළවෙනි කාරණේ හොඳම වෛද්‍යවරයෙක් ඔබට කතා බහ කරන්න පුළුවන්, තොරතුරු බෙදා හදා ගන්න පුළුවන් වෛද්‍යවරයෙක් සමග ගනුදෙනු කරන්න. මේ වෛද්‍යවරයා සමග ඒ වෛද්‍යවරයා දෙන ප්ලෑන් එකට ප්‍රොපර් ෆලෝ අප් එකට යන්න. ඔබ ප්‍රතිකාර අරගෙන මම දන්නවනේ බෙහෙත් ටික මෙන්න මේ බෙහෙත් ටික දෙන්න මම ඕක ෆාමසියෙන් ගන්නවා කියලා ඔබ ඒ තත්ත්වෙට යන්න එපා. මොකද අපි අපේ වාහනයකට වුණත් අපි දාන්නේ හොඳම තෙල් වර්ගේ. අපි දාන්නේ හොඳම තැනින් තමයි සර්විස් කරන්නේ. හැබැයි ඔයාගේ ශරීරය ගැන අයිවා ඒ තරම් වගකීමක් ගන්න නැත. බොහොම සරලව හිතන්නේ. ශරීරයට ගැටලුවක් ඇති වුණොත් දැන් දියවැඩියාව තියෙන කෙනෙක් අපිට වගඩුව අමාරුවක් හැදුනා කියලා. අපි යාට අපිට වකුගඩු රෝගී. අපිට මුල් තත්ත්වයට ගොඩක් වෙලාට ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒතර අපි වකුගඩු රෝගී විතර ප්‍රතිකාර කරනවා. හැබැයි ඒ කෙනාගේ ජීවිතේට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට තියෙනවා වගකීමක් දියවැඩියාව වගේ රෝග අඳුනගත්තා නම් මුල් කාලේ ඉඳලම හරියට ප්‍රතිකාර අරගෙන ඒ ප්‍රතිකාරම ටික නිසි විදිහට වෛද්‍ය උපදෙස් අනුව අරගන්න. ඒකට ෆලෝ අප් තියාගන්න. පොතක ලියලා මේ විදිහට විස්තර පැහැදිලිව ලියලා ෆලෝ අප් ගන්න. ඊට පස්සේ ඒ ප්‍රතිකාරම හරි විදිහට ගන්න. සමහර වෙලාවට අපි කියන කාරණයක් තමයි අපි අහලා තියෙන කාරණයක් තමයි දියවැඩියාවට බොහෝ දෙනෙක් දෙනවා මෙත්ෆෝමින් කියන පෙත්ත. මෙත්ෆෝමින් පෙත්ත ගන්න එක නවත්තනවා අඩු කරනවා වකුගඩුව අමාරු වෙනවා කියලා. එහෙම නැහැ. මෙත්බොයින් පෙත්තෙන් වකුගඩුව අමාරු වෙන්නේ නැහැ. හරි. හැබැයි මෙත්බොයින් පෙත්ත ඉතාම හොඳ ප්‍රතිකාරයක් ඔබේ ශාරීරික දියවැඩියාව පාලනය කරන මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී කතා කරමු ප්‍රතිකාර සම්බන්ධයෙන්. හැබැයි ඔබේ වගකීම තමයි නිසි විදිහට පිළිවෙලට මේ ප්‍රතිකාරම ටික ගන්න එක. එතනින් එහාට ගිහිල්ලා විවිධ අර සමාජ මාධ්‍ය ජාලාවල තියෙන වැරදි තොරතුරු පස්සේ ගිහිල්ලා වැරදි ප්‍රතිකර්ම පස්සේ ගිහිල්ලා මේ නිට්ටාවට සුව කරන්න උත්සාහ කරලා ගැටලුව ඇති කරගන්න එපා. බොහොම නිවැරදි විදිය සයන්ස් විදියට සොයාගත්ත දේවල් දැන් ලෝකේ තාක්ෂණයේ වෛද්‍ය විද්‍යාව ගොඩාක් දියුණුයි. මේ දේවල් එක්ක බොහෝ නවීනතම කාරණා ඇවිල්ලා තියෙනවා. පරීක්ෂණ වර්ග වෙන්න පුළුවන්. ඔයාගේ සංකූලතා හොයා බලන දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන එක ඉතාම වැදගත් වෙනවා. දැන් ඔයාට දියවැඩියාව පාලනය කරගන්න ලොකු වගකීමක් තියෙන වෛද්‍යවරු ප්‍රතිකාර කරනවා වගේම එතකොට මම අර කතා කරපු විදිහට හරි විදිහට ප්‍රතිකාර අරගෙන ප්‍රොපර් ෆලෝ අප් එක ලෑස්ති කරගෙන වෛද්‍යවරු උපදෙස් අනුවම කටයුතු කරන්න. එතකොට දියවැඩියාව පාලනය කරලා අර සංකූලතාව වලට යන්නේ නැතිව සංකූලතාව අඩු කරගෙන ඔබට දියවැඩියාවත් එක්ක කටයුතු කරන්න හැකියාව තිබෙනවා. එතකොට මම ඔයාලට බොහොම ප්‍රැක්ටිකල් ටිප්ස් ටිකක් කියලා දෙන්නම් මේ දියවැඩියාව පාලනය කරන්න ඔයාලට උදව් කරන්න දේවල් පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම ආහාර ගැන. ආහාර ගත්තොත් මොකද ආහාර හින්දා තමයි දියවැඩියාව උත්සන්න වෙන්නේ ගැටලුව ඇති වෙන්නේ. සීනි 100% නවත්තන්න. සීනි අපිට අවශ්‍ය නැහැ. බොහොම ලස්සනට ඉන්න බොන් සීනි කන්න නැතුව සීනි පොඩ්ඩක්වත් ඇඩඩ් ෂුගර් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. ඒ නිසා ඊළඟට ඔබ ගන්න ආහාරවල ප්‍රමාණය ඔබට පාලනය කරන්න පුළුවන්. අමනවශ්‍ය විදිහට ලොකු ප්‍රමාණ බත් කන්නේ නැතිව නේද? ඒ කෑම බෙල බොහොම සමබලව හරි විදිහට ගන්න පුංචි ප්‍රමාණ පෝෂණ විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩිපුර ගන්නේ නැතුව ඔයා හිතන්න ඔයා කාබෝහයිඩ්‍රේට් ගන්නවා නම් අර හරියට වාහනයට ගන්න තෙල් වගේ. ඒ තෙල් ගැහුවොත් වාහනේ දුවන්න ඕනේ. ඒ වගේම ඔබ ඔබේ ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන ඔබ වාඩි වෙලා දවස පුරා රාජකාරී කරන කෙනෙක් නම් කාබෝහයිඩ්‍රේට් පොඩ්ඩක් අඩු කරන්න. ඔබ එළිය පහළිය වැඩ කරන කෙනා නම් කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්න පුළුවන්. ඊළඟට ව්‍යායාම කියන කාරණේ. දැන් ගොඩක් දෙනෙක් ව්‍යායාම කිව්වම කියන කාරණේ මට ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ කියන කාරණේ. හැබැයි මේ ව්‍යායාම කියන ඔබේ ජීවිතය ඇතුළට දාගන්න. පුළුවන් තරම් ඇවිදින්න. ලිෆ්ට් එකේ යන්න දෝ පඩි පෙළවල් වල යන්න. වෙනමම ව්‍යායාම විනාඩි 30ක් කරනවා නම් වඩා සුදුසුයි. අපි ඒක තමයි අපේ ප්‍රධාන ඇඩ්වයිස් එක. හැබැයි ඒ වගේම ඔබ දෛනික ජීවිතය ගත කරන දේවල් ඔබට පොඩ්ඩක් ඇවිදලා ගිහලා හැම මිනිත්තු 20කට 30කට වතාවක්ම ඔබේ පුටුවෙන් නැගිටලා පොඩ්ඩක් රවුමක් ඇවිදලා වාඩි වෙන්න විනාඩි 1-2ක. හරි. ඔබට මේ වගේ දේවල් කරොත් දවසට සාමාන්‍යයෙන් ඔබ ඇවිද්දොත් ඔබේ දියවැඩියාව විතරම හෘද රෝග පවා වළක්වන්න පුළුවන් කාරණේ අපි හොයාගෙන තියෙනවා මේ විද්‍යාව අනුව. ඒ වගේම ඊළඟට හොඳ නිින්දක් ගන්න එක සාමාන්‍ය පැය 6ක් 8ක් අතර වගේ හොඳ නිින්දක් ලබා ගන්න කිතාම වටිනවා. ඒතකොට නිින්දට පැයකට විතර කලින් ඔබේ දුරකථන අයින් කරලා ඒවත් එක්ක තියෙන අර ටීවී වගේ දේවල් එක්ක යෙදෙන්නේ නැතුව අන්තිම පැයක් දෙයක් වගේ ඔබ බොහොම හොඳ නිින්දක් සුව නිින්දක් ගන්න එක ඊටාම් වැදගත් වෙනවා. ඒකත් එක්කම යන දෙයක් තමයි ස්ට්‍රෙස් එක කියන කාරණේ.
එතකොට ස්ට්‍රෙස් එක අඩු කරන්න බොහෝ දේවල් කරන්න පුළුවන්. රිලැක්ස් වෙන්න පුළුවන්. ඔබේ රාජකාරී ස්ට්‍රෙස් එකක් තියෙනවා රිලැක්ස් වෙන්න. හැබැයි රිලැක්ස් වෙනවා කියලා සෙටි එකට වෙලා වාඩි වෙලා පැය ගණන් ඉන්න එපා. ඇවිදින එකත් රිලැක්ස් වෙන්න පුළුවන් කෙනෙක්ට. හරි. ඒ නිසා රිලැක්ස් වෙන්න ක්‍රම ටිකක් හොයාගන්න. ඒ රිලැක්ස් වෙන්න ඔබ වැරදි දේවල් සහ විවිධ මත්පැන් වගේ දේවල් පානය කරන්න නැතුව රිලැක්ස් වෙන්න ඔබට පුළුවන් බොහොම දේවල් ගොඩාක් දේවල් රිලැක්ස් වෙන්න හොයාගන්න. ඉතින් මේ දේවල් ඔයාගේ ජීවිතය ඇතුළට දාගත්තොත් ලයිෆ් ස්ටයිල් එක මොඩිෆයි කරලා ඔයා හදාගත්තොත් ඔයාගේ ජීවන රටාවක් මේ දියවැඩියාව පාලනය කරන ඉතාම වැදගත් වෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි කරන වැරදි දේවල් හින්දා තමයි අපිට මේ දියවැඩියාව උත්සන්න වෙන්න සහ පාලනය කරන්න බැරි වෙන්නේ. ඒ නිසා බොහෝ වටිනා කාරණා ඒ වගේම මේ දේවල් සයන්ස් බේස් විද්‍යානුකූලව තොරතුරු හොයාගෙන විද්‍යානුකූල විදිහට කරන්න උත්සාහ කරන්න. එතකොට තමයි ඔබට ඒකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. නැත්නම් ඔබ අර මේ පරීක්ෂණාගාරේ ඉන්න මීයා වගේ එක එක දේවල් වලට ඔබ යොමු වෙනවා. අවසාන ඔබේ ජීවිතේටත් ගැටලු ඇති වෙලා ප්‍රශ්න ඇති වෙලා තමයි ඔබ අන්තිමටම අපිට හමු වෙන්නේ. ඒ නිසා ඔබ විද්‍යානුකූලව සපත කළ දේවල් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම ආහාර ගැන, ව්‍යායාම ගැන, වතුර බීම ගැන, ස්ට්‍රෙස් එක අඩු කරන එක ගැන, නිින්ද ගැන මේ වගේ දේවල් හරි විදිහට ඔයාගේ ජීවන රටාවට අනුකූල විදිහට හදාගන්න. එතකොට ඔයාට පුළුවන් හරි විදිහට දියවැඩියාව පාලනය කරගන්න. ඒ වගේම මම අවසානයේ කියන්නේ දියවැඩියාව පාලනය කරන්න ඔයාට ගොඩක් උදව් කරන්න පුළුවන්. ඒ නිසා නිසි විදිහට පරීක්ෂණවල ප්‍රතිකාරවලට යොමු වෙන්න. මේක ඉතාම වැදගත් කාරණයක්. මේ කාරණේ බෙදා හදා ගන්න කියලා තිල්ලා හිටිනවා. ඉතින් මෙවර ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙනුයි අපි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපි ඔයාලා හැමෝටම නිරෝගිමත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.